හරි දැන් if condition එක ඉවරයි. දැන් අපිට තියෙන ඇත්තටම for loop එක ගැන. හරි එතන loops ගැන තමයි තියෙන්නේ. ඒතර අපි දන්නවා ඔය software එක repeat වෙන දේවල්. දැන් අපි තුමු print statement 10ක් ගහුවා කියලා. හරි 10ක් ගහුවා කියලා. print මොකක් හරි එකක් දාලා print statement 10ක් දැම්මා කියලා. මෙතන main method එක ඇතුලේ නැති නිසා මේ error එක පෙන්නන්නේ. මේ වගේ 10ක් තිබ්බොත් අපිට මේ මෙතන මේ වගේ 10ක් තිබ්බා කියලා. ඕකේ. දැන් අපිට මෙහෙම 10ක් තිබ්බොත් අපිට කිසියම් දෙයක් 10 පාරක් print කරගන්න ඕන නම් අපි මේක 10 පාරක් ලියන්න ඕනේ. එහෙම නැතුව මේ for loop එක අපිට පුළුවන් for loop එක පාවිච්චි කරලා ඒ repetition එක simplify කරන්න. දැන් මෙහෙම for කියලා දාලා ඒකට අපි කරන්නේ int x සමාන බිඳුවේ ඉඳලා මේක තමයි start වෙන තැන. ඉස්සරහට ඔකරන් තියෙන්නේ x කියන කෙනා 10ට වඩා අඩු වෙනකම් 10ට වඩා අඩු වෙනකම් x කියන කෙනා වැඩි වෙවි යනවා. එහෙනම් මේ කෝඩින් ලයින් එක දාලා print අපි දානවා 10 කියලා. දැන් මොකද්ද වෙන්නේ? දැන් මේ print 10 කියන එක 10 පාරක් print වෙනවා. මම මේක run කරොත් දහ පාරක් run. මේක එතන 10 තමයි තියෙන්නේ. හරි. එතකොට මේක අපිට x කියන එක නම් මෙතන run කරන්නත් පුළුවන්. x කියන එක නම් අපිට run කරොත් 1 ඉඳලා 10 වෙනකම් අපිට ඉලක්කම් 10ක් print වෙලා පෙන්නනවා. මේ 0 1 2 3 4 5 6 7 8 9 10 x කියන්නේ මේක ඇත්තට මෙන්න මෙහෙම x කියන එක නම් බිඳුවෙන් පටන් ගන්න. මේකට අපිට break points දාලා බලන්න පුළුවන් වෙයි. මේක අපිට පුළුවන් මේක debug mode එක කියලා තියෙනවා. මෙතන ඒක දාලා වෙලා අපිට run කරන්න පුළුවන් වෙයි. ඊට පස්සේ දැන් මේ main එකෙන් පටන් ගන්නවා. මුලින්ම මේ x කියන එක නම් බිඳුව. හරිද? එතකොට බිඳුව print වෙනවා. ඊට පස්සේ x කියන එක නම් එකට වැඩි වෙනවා. අද මේකෙත් එහෙම පෙන්වන්නේ නැහැ. මම මේක නතර කරන්න මම කියලා දෙන්නම් වෙන දේ. ඒකෙත් පෙන්වන්නේ නැහැ. ඒක නිකන් පෙන්වන්නේ. මුලින්ම x කියන එක නම් බිඳුව තමයි අපි assign කරලා තියෙන්නේ. ඒකට බිඳුව 10ට වඩා උඩින් මේ condition එකට යනවා. 10ට වඩා උඩ නිසා මෙතන x කියන එක නම් print වෙනවා. ඊට පස්සේ මෙතනට යනවා. x කියන එක නම් එකකින් වැඩි වෙනවා. දැන් බිඳුවනේ මුලින්ම තිබ්බ බිඳුවට එකක් එකතු වුණාම එකයි. ඊට පස්සේ මෙතනින් ආය බලනවා ඒක 10ට වඩා අඩුයිනේ. ඒ නිසා ආය මේ ස්ටේට්මන්ට් එක ක්‍රියාත්මක වෙනවා. ආය මෙතනට යනවා. මෙතනින් මෙතනට මෙතනට මෙහෙම යන මේ චක්‍රයක් විදිහට රවුමක් වගේ යන්නේ සර්කල් එකක් වගේ. තේරුණාද? මේක තමයි අපි ඉනිෂියලයිස් කරන්නේ පටන් ගන්න තැන මෙතන. ඉනිෂියල් පොයින්ට් එක. මේකට අපි කියන්නේ කන්ඩිෂන් එක මේක. හරිද? මේක තමයි කන්ඩිෂන් එක. මේක තමයි වැඩි වේගන යන්න අවශ්‍ය විදිය. ඒ කියන්නේ ඉන්ක්‍රිමන්ට් කරන විදිය අපි සඳහන් කරන්නේ මෙතන. මෙතන අපි කෙලින්ම ඒක print කරනවා. ඒක access කරලා තියෙනවා. ඒ ඔයගොල්ලෝ දන්නා විදිහට sigma කියලා තියෙන්නේ. ඒක මම මැත්ස් කරන කට්ටියට තමයි ඒක මතක තියෙනවා මතක තියෙන්නේ. ඒක වෙන්නේ ඒක. දැන් මේක ඇත්තටම දැන් මෙතන මෙහෙම x print කරොත් බිඳුවේ ඉඳලා 10 වෙනකම් print වෙනවා. දැන් අපි තුමු දැන් මෙතන එක කරා කියලා. එක කරොත් අපි දන්නවා මොකද්ද? එක කරොත් එකේ ඉඳලා 9 වෙනකම්. ඉතින් ඒ 10ට වඩා අඩුයි. 10 මේ වෙන්නේ නැහැ. දැන් මෙතන අපි මෙහෙම ගිහිල්ලා එකින් එක වැඩිලා 10 එනවනේ. 10ට වඩා උඩ නැහැනේ. ඒ නිසා 10 print වෙන්නේ 9 වෙනකම්.
less than equals කියලා දැම්මොත් 10ත් print වෙනවා. 10ත් print වෙනවා. ඒතකොට 10ට සමාන එක ගිලෙනවා. එක 10ට වඩා පොඩි ඒක නිසා එක print වෙනවා. ඊට පස්සේ ඒක increment වෙනවා දෙකට. එහෙම වෙලා 10 එනවනේ 10 10ට සමාන නිසා ඒකත් print වෙනවා. හරි. ඒතර මේ conditions. මෙතන අපිට ඕන condition එකක් දාන්න පුළුවන්. හරි. ඕන operator එකක් දාලා ඕන condition එකක් හදා ගන්න පුළුවන් මෙතන. මෙතනත් අපිට ඍණ වලින් ඕනම් පටන් ගන්නත් පුළුවන්. ඍණ එක කියලා. හරි. ඍණ එකේ ඉඳලා එතකොට එනවා. ඔන්න බලන්න. දැක්කම ඍණ එක 0.1 2 එහෙම එනවා. ඒතර මම හිතනවා මේක තේරෙන්න ඇති කියලා, right? ඒතර ඕක තමයි for loop එක. දැන් අපිට දැන් මේක කවුරුද දන්නවනේ. අපිට for loop වල තියෙන පොඩි modern for loop කියලා එකක් තියෙනවා. ඒකේ තමයි පුතේ ඔය දෙන list එකක් වගේ. දැන් අපිට මේව ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ list එකක loop කරන්න. අර එමේනේ. list කියන්නේ අපිට දැන් ඉස්සරහට මම data types කරන තව data structures ටිකක් කතා කරනවා. list එක, map එක, set එක ඒ වගේ structures. ඊට කලින් අපි මේ ඊට කලින් කතා කරන්න ඔක්කොම එක දවස් ඉගෙන ගන්න බෑනේ. කියන ඔක්කොම පිළිවෙල ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න වෙන්නේ නැහැ. ඒක නිසා දැම්මම මේවා නිකන් ඉගෙන. හරිද? const අපි list එකක් හදමු. name list කියලා. list කියලා හදලා ඉවර වෙලා මේක අපි තියාගමු අපේ names ටික නිමල් ඊළඟට තියෙනවා කමල් නිමල් කමල් සුනිමල් මල් බිමල් ඔක්කොම මල්. හරි. දැන් මෙයාගේ name list එක අපිට යද්දී අපිට ඇත්තටම මේ name list කියලා මෙහෙම දාලා ඉවර වෙලා අපිට පුළුවන් x මෙතන x කියන එක න බිඳුවෙන් පටන් ගමු. බිඳුව ඉඳලා ඉවරලා මෙතන අපිට පුළුවන් x කියන එක න මොකද්ද? සමානයි name list dot length. length එකට සමානයි. ඒ කියන්නේ මෙයාගේ length එක වෙනකන් මේක increment කරගෙන යන්න පුළුවන්. දැන් පොඩි දේවල් නිකන් අල්ල ගන්න. හරි. එතකොට මොකද මේක print උන්නේ නැත්තේ? මෙතන මේ ඇත්තට මෙතන සමානයි නෙමෙයි. මේ අසමානයි කියන එක. ඒකම සමාන වුණොත් මේ x කියන බිඳුව කොහොමද එතන false වෙනවනේ. අසමානයිනේ මේකේ length එක ඊට වඩා වැඩිනේ. එතකොට එතනින්ම loop එක යන්නේ නැහැ first පළවෙනි තැනට. මෙහෙම අසමාන වුණොත් මොකද වෙන්නේ? මේක print කරන්න කියලා තියෙනවා. කියන්නේ x බිඳුව වෙනවා. බිඳුව අසමානයි මේ name එකේ මේ list එකේ length එකට. මේ list එකේ length එක 1 2 3 4යිනේ. 4 අසමානයි බිඳුව. ඒ නිසා ඒක print වෙනවා. ඊට පස්සේ 1 වෙනවා. ඊට පස්සේ 4 වුණ ගමන් මේ loop එකෙන් අයින් වෙනවා. හරිද? දැන් මේක run කරොත් ඔයාලට පේනවා නිමල් කමල් සුනිමල් විමල් කියලා අපේ set එක වෙනවා. දැන් මේ එක ටිකක් කරදරයි. ඕක නිසා අපි කරන්නේ මේක දැන් modern for loop එක කියලා කියන්නේ. අපි කරන්නේ මෙතන අපි කරන්නේ වා name කියලා අරගෙන in name list කියලා අරගෙන මොන බලන්න වෙන වැඩි. දැන් මෙතන හැටියට මේක string එක. අපිට මොන මෙතන string කියලා දාන්න තිබ්බා. මම මේක auto detect කරගන්න ඇතේරියා. name කියලා දාලා print කරනවා.
ඔන්න බලන්න වෙන වැඩේ මේ. මේක දැන් රන් කරොත් මොකද වෙන්නේ? අර කලින් එකම සිද්ධ වෙනවා. අර වගේ මේක ඇතුලේ අර length එක මුකුත් ලියන්න අවශ්‍ය නැහැ. increment වෙන එක ඒ කිසි දෙයක් ලියන්න ඕනේ නැහැ. මේක දෙන්නේ මේක list එකක් හැටියටම ගන්නවා. මේ list එකේ element first element එක මේකට වැටෙනවා. ඒක print වෙනවා. automatically second element එකට යනවා. ඒක print වෙනවා. ඒක මෙතනට වැටෙනවා. මේක print වෙනවා. ඊට පස්සේ list එකේ third element එකට යනවා. යාම automatically list එක read කරගෙන යනවා. ඒක තමයි මේ අපිට මේ ගන්න පුළුවන් මේක තමයි modern for loop එක කියලා කියන්නේ. හරිද? ඇත්තටම මෙතන මේක එලිමන්ට් එකක් තමයි මේක ඇත්තටම string type එකක්. හරි. මම ඇත්තටම වාක්‍යයට දැම්මා. මේක ඇත්තටම string එකක්. මොකද මේක elements strings නේ. ඒක නිසා ඒක එලිමන්ට් එකක් string එකක්. හරිද? දැන් මේක රන් කරලා තරගම තමයි එන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේක ඉන්ටිජර් වලින් හැසඳුන්ලත් මෙව එකක් වුණොත් ලිස්ට් එකක් වුණොත් අපි මේක ඉන්ට් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා දන්නේ නැත්නම් මේ ඔයාලට පුළුවන් ඒ කියන්නේ එහෙම නිකන් normal එකේ යනවා නම් ඔයාලට final කියලා දාන්න පුළුවන්. ඒක ආයෙ වෙනස් වෙන්නේ නැහැ නේ final. ඒකට ඒක automatically detect කරගෙන නැත්නම් හරි dynamic හරි දාන්න පුළුවන් type එක. දැන් මේක තමයි තියෙන්නේ. දැන් අපි ගත්තොත් මේක ඕනනම් අපිට ඇතුලේ if condition එකක් දාලා ඉවරලා if condition එක name කියන කෙනා සමානද කියලා බලන්න පුළුවන්. මොකද්ද? කමල්ට සමානද කියලා බලලා ඉවරලා අපිට පුළුවන් ඒක break කරලා දාන්න. ඒ කියන්නේ කමල්ට සමාන වුණ ගමන් loop එකෙන් අයින් වෙනවා. හරිද? ඒකට අර හැමතිස්සෙම අර ඔක්කොම ටික ලියලා ඉන්න ඕනේ නේද? මේ වගේ අපිට data list එකක් තියෙනවා නම් මේ data list එකේ ඇතුලේ අපිට තියෙන element එකක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන් නම් අපිට ඒක මෙහෙම කරන්න පුළුවන්. එතකොට මේක print කරගෙන යනවා. මොකද්ද name කියන්නේ? එතකොට මේක වෙන්නේ මොකද්ද? මේක name කියන එක නම් මුලින්ම නිමල් සමාන නැහැ කමල්ට. ඒක නිසා මේක execute වෙන්නේ නැහැ if condition එක නිමල් කියලා print වෙනවා. ඊළඟට එනවා කමල්ට සමාන වෙනවා. එතනින්ම print වෙනවා. හරිද? එතකොට මොකද්ද? අපිට නිමල් කියන එක හොයාගන්න පුළුවන්. නැත්නම් අපිට මෙතනදිම අපිට මේක ස්ටේට්මන්ට් එක දාන්න පුළුවන්. print name කියලා එක දාගෙන වෙලා අපිට පුළුවන් break. ඒ කියන්නේ ඉතින් එහාට වයින් වෙන්න. කමල්ට සමානද කියලා බලනවා. සමාන නම් ඒ එලිමන්ට් එක විතරක් අපිට එඩිට් ගන්න පුළුවන්. දැන් බලන්න. දැන් කමල් කියන්නේ මේ name list එකේ මේ එලිමන්ට් එක විතරක් අපි search කරලා එඩිට් ගත්තා. ඒ වගේ වැඩ ලේසින් කරගන්න පුළුවන් මේකෙන්. මෙන්න මේ වගේ. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා මේක මේ ඊටාම සරලයි. ඒකට තව එකක් මම පෙන්නුවොත් ඒ වගේම අපේ තියෙන උදාහරණයක් එකක් තමයි මේ name කියන එක start with k. ඒ වගේ තියෙනවා. ඉතින් ඔය ඉතින් ඇති දෙයක් නැහැ ඔය. ඒ කියන්නේ තව ගොඩාක් ඒ කියන්නේ ප්‍රීඩිෆයින් කරපු මෙතඩ්ස් තියෙනවා මේ dart core එකේ dart library එකේ. ඒව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒවට ඒ වගේ දෙයක් මේ වගේ එකක් ෆිල්ටර් කරගන්න ඕනේ කියලා ඔයාලට chat gpt එකෙන් අහන්න පුළුවන් අපිට. chat gpt එකෙන් අහුවම එයා දෙනවා. වැඩි. එයා මේ වගේ ප්‍රීඩිෆයින් මෙතඩ්ස් ඔක්කොම දෙනවා. අපිට ඇත්තටම ලොජික් එක තමයි පොඩ්ඩක් හසුරව ගන්න තියෙන ප්‍රෝග්‍රෑමින් වල. එහෙම නැත්නම් මේ predefined methods දැන් මේ වගේ නෝ very common ඒවා. මේ common ඒවා නිසා ඒක පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕනේ. ඊතන අමතරව මේ එහෙම ඕනේ තේරුම් ගන්න. ඒක තමයි තියෙන්නේ. මම බලමු ඊළඟට තව මොනවද තියෙන්නේ කියලා. break statement එක. ඒ වගේම තමයි continue කියලාත් එකක් තියෙනවා.
දැන් අපි හිතමුකෝ මෙතන continue කියන වචනේ තියෙනවා. මේක දානවා අපි. continue වුණත් වෙන්නේ මොකද්ද? දැන් මම මේක print කරලා පෙන්නන්නම්කෝ. එතකොට loop එක ඒක විතරක් අතහැරලා loop එක continue වෙනවා. ඒ කියන්නේ මෙහෙම දැන් k වලින් පටන් ගන්න ඒ නිසා ඒක name වෙනවා. name වෙලා වෙලා continue වෙනවා. දැන් මේක මම මෙතනින් අයින් කරන්න. මොකද එතකොට ඒ name එක විතරයිනේ print වෙන්නේ. මෙතනට මම දානවා print name කියලා. නබන්න දැන් වෙන වැඩේ හරි. දැන් break එකේදී සම්පූර්ණයෙන්ම එළියට විසි වෙලා යනවා. loop එකෙන් එළියට යනවා. loop එකෙන් එළියට යනවා. සම්පූර්ණයෙන්. continue එකේදී එහෙම වෙන්නේ. continue එකේදී වෙන්නේ හරි නිමල් වෙනවා. නිමල් මේකට සමාන නැහැ. k වලින් නෙමෙයි පටන් ගන්න. ඒ නිසා නිමල් print වෙනවා. ඕකේ. ඊළඟට කමල් වෙනවා. හරි. කමල් කියන කෙනා k වලින් පටන් ගන්න. හරි. හරි. එහෙමනම් ආයේ මේ යට ස්ටේට්මන්ට්ස් ටික යට ස්ටේට්මන්ට්ස් 10ක් තිබ්බත් මේ 10ක් තිබ්බත් ඒව එකක්වත් එක්සිකියුට් කරන්නේ නැහැ. මේ කන්ටිනියු කියන එක ආවොත් මේ කන්ඩිෂන් එක true වෙලා මේ කන්ටිනියු කියන එක තැනට ආපු ගමන් එයා නැවත for loop එකේ ඉහළට යනවා. යට එක ස්ටේට්මන්ට් එකක් එක්සිකියුට් කරන්නේ. ඒකයි මේ k කියන එකෙන් පටන් ගන්න කමල්ට ආපු ගමන් k එකෙන් පටන් ගන්න හරි කන්ටිනියු වෙන්නේ. යට එක print උන්නේ නැහැ මොකද. උඩට ගිහිල්ලා එතන ඉඳලා ආයෙ ක්‍රියාත්මක වෙනවා. හරි. ඒකයි මේ මෙතන මේ output එකේ කමල් කියන වචනේ අතෑරුනේ. ඒ අතෑරුනේ ඒ loop එක එතනින් continue වුණ නිසා. ඒ කියන්නේ if condition එකේ හරි k වලින් පටන් ගන්නවා continue කියන්නේ ආයෙ උඩට යනවා. loop එකේ මුලට ගිහිල්ලා මුලින් ඉඳලා ආයෙ execute වෙනවා. ඒක පොඩ්ඩක් පොඩි පැටලී සාහිත්‍යකමක් තියෙන්න පුළුවන්. ඒක ටිකක් කරලාම වගේ පුරුදු වෙන්න. එතකොට හරි. හරි. දැන් break එක කියනවා. දැන් break එකෙත් loop එකෙන් තමයි exit වෙන්නේ. හරි. අපි හිතමු මෙහෙම කරලා break කියලා දැම්මා කියලා. එතකොට මෙතන loop එකේ තියෙන මම print කියලා දාලා මෙහෙම අපි දැම්මොත් last coding line කියලා last coding line කියලා අපි දැම්මොත් k වලින් පටන් ගන්නවා. ඒතකොට නිමල්ව print වෙනවා. ඕකේ කමල්ගෙන් පස්සේ කිසි දෙයක් print වෙන්නේ නැහැ. නිමල්ගෙන් පස්සේ k නිසා එතනින් break වෙනවා. නමුත් මේ line එක execute වෙනවා. program එකකින් එළියටම යන්නේ නැහැ. මම පෙන්නුවා නේද? නිමල් කියන එක ඕකේ print වෙනවා. මෙතන මොකද ඒක k ගෙන් නෙමෙයිනේ පටන් ගන්නෙ. හැබැයි කමල් කියන කෙනාවත් කමල් කියන කෙනා ආපු ගමන් loop එකෙන් තමයි break වෙන්නේ. loop එකෙන් තමයි එළියට යන්නේ. program එකෙත් නෙමෙයි. program එකේ ඉතුරු line එක execute වෙනවා. නේද? continue එකේදී loop එකේ මුලට යනවා. break එකේදී loop එකෙන් exit වෙනවා. මම හිතනවා ඔබ තේරෙන්නේ නැති කියලා. එහෙනම් ඕකේ. දැන් අපිට තව මොනවද තියෙන්නේ කියලා බලමු. ඊළඟ දැන් මේ for loop එක මෙච්චර ඊළඟට තියෙන while loop එක. ඒකත් මේ මහ ලොකු දෙයක් නෙමෙයි මේ වගේම තමයි මේ ඒකත් අපි බලමු පස්සේ.